හෙලෝ මම ශෂි මම ක්‍රොෂේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න ආවේ ට්‍රිපල් ක්‍රොෂේ එක ගැන. එහෙම නැත්නම් තුම්පට පිරවිල්ල ගැන. හරියට තුම්පට පිරවිල්ල කියන්නේ ගෙදරක ඉන්න ලොකුම අයියා වගේ. මෙයා තමා උසින් වැඩිම කෙනා. මේ තමා ලොකුම ස්ටිච් එක කියලා කිව්වත් මම නිවැරදි. බේසික්ම ස්ටිච් වල හැබැයි හොඳද? ඒකත් මතක තියාගන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු අද වීඩියෝ එකට. කලින් වගේම ට්‍රිපල් ක්‍රොෂේ එක මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ටී-ෂර්ට් යාන් එකෙන් තමයි. වඩාත්ම ස්ටිචස් පැහැදිලිව පේන්න තමයි මම මේ ටී-ෂර්ට් යාන් එක තෝරගත්තේ. දැන් අපි බලමු කොහොමද ට්‍රිපල් ක්‍රොෂේ එක කරන්න කියලා. කලින් වගේම ස්ලිප් නොට් එකක් දාලා මෙන්න මේ විදිහට ස්ලිප් නොට් එක තද කරගෙන චේන් 7ක් කලින් වගේම දානවා. චේන් 7ක් දානවා. කටුව ඇතුල් කරලා ලූප් එකක් හදා ගන්නවා. කටුව ඇතුල් කරනවා මෙන්න මේ විදිහට නූල ඇදලා ලූප් එකක් හදා ගන්නවා. චේන් ස්ටිච් එක තේරෙන්නේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒකේ පාඩම ඔයාලට දාන්නම් බලන්න. ඔන්න ඔය විදිහට චේන් 7ක් අපි ගොතා ගන්නවා. චේන් 7 ගොතලා ඉවර වුණාට පස්සේ උස වැඩි කරගන්න චේන් 4ක් දානවා. චේන් මේ 4 ස්කිප් කරලා තමයි අපි ට්‍රිපල් ක්‍රොෂේ එක පටන් ගන්නෙ. ට්‍රිපල් ක්‍රොෂේ එකට නූල දෙපාරක් කටුවේ පටලවන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඒක. ඊට පස්සේ චේන් 4ක් ස්කිප් කරලා පස්වෙනි චේන් එකට කටුව ඇතුල් කරනවා. නූල ඇදලා ගන්නවා. බලන්න දැන් කටුවේ ලූප් 4ක් තියෙනවා. කටුවේ ලූප් 4ක් තියෙනවා. ඉස්සල්ලාම පළවෙනි ලූප් දෙකෙන් නූල ඇදලා ගන්නවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ කටුවේ ලූප් 3ක් තියෙනවා. ඒ තුනෙනුත් දෙකකින් නූල ඇදලා ගන්නවා. බලන්න ඊට පස්සේ කටුවේ ලූප් තව දෙකක් ඉතුරු වෙනවා. ඒ දෙකෙනුත් ඇදලා නූල එළියට ගන්නවා. මෙන්න මේකට තමයි කියන්නේ ට්‍රිපල් ක්‍රොෂේ කියලා. එහෙමත් නැත්නම් තුම්පට පිරවුම කියලා සිංහලෙන් හඳුන්වනවා. බලන්න ආයෙත් අපි ට්‍රිපල් ක්‍රොෂේ එකක් ගොතලා බලමු. ඔන්න ඔය විදිහට නූල දෙපාරක් පටලවනවා කටුව වටේ. ඊට පස්සේ චේන් එක ඇතුලෙන් ඔන්න ඔහොම නූල දාලා ලූප් එකක් උඩට ඇදලා ගන්නවා. කටුවේ තියෙනවා ලූප් 4ක් දෙකකින් ඇදලා ගන්නවා. ඊට පස්සේ ඉතුරු දෙකෙනුත් ඇදලා ගන්නවා. ඊට පස්සේ අන්තිමට ඉතුරු වෙනවා දෙකක්. ඒ දෙකෙනුත් ඇදලා එළියට ගන්නවා. ඔන්න ඕක තමයි කියන්නේ ට්‍රිපල් ක්‍රොෂේ එක කියලා. දිගින් දිගටම කලින් වගේම ට්‍රිපල් ක්‍රොෂේ එකත් ඔයාලා හුරු වෙන්න කරලා. පුළුවන් තරම් දිගට ගොතලා බලන්න. එතකොට නිකම්ම ප්‍රැක්ටිස් වෙනවා. කලින් වගේම තමයි. හැබැයි මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඩබල් ක්‍රොෂේ එකට අපි නූල පැටලුවේ එකපාරයි. හැබැයි මේ ට්‍රිපල් ක්‍රොෂේ එකට නූල දෙපාරක් කටුවේ පටලවනවා කියන එක මතක තියාගන්න. වරදින්න පුළුවන් තැනක් තමයි ඔතන. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගෙනම ට්‍රිපල් ක්‍රොෂේ එක කරගෙන යන්න. චේන් 7 ඉවර වෙනකම්ම ට්‍රිපල් ක්‍රොෂේ එක දිගටම කොන්නට එනකම්ම දාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද කරන්න කියලා අපි බලමු. චේන් 7 ඉවර වෙනකම් ඔන්න මම ට්‍රිපල් ක්‍රොෂේ දාගත්තා. දැන් බලමු ඊළඟ පේලිය කොහොමද කරන්නේ කියලා. ඊළඟ පේලිය කරන්න අපි දාගන්නවා උස වැඩි කරන්න චේන් 1යි 2යි 3යි 4ක්. ඔන්න ඔය වගේ චේන් 4ක් දාලා දැන් ගෙතුම අපි අනිත් පැත්ත හරවනවා. හරවලා අර ට්‍රිපල් ක්‍රොෂේ 7ටම
ඔන්න ඔය උඩ පේන්න තියෙනවනේ චේන් 7ක්. ඒ චේන් 7ටම ආයෙ ට්‍රිපල් ක්‍රොෂේ 7ක් දාගෙන යන්න ඕනේ ඉවර වෙනකම්. බලන්න අපි දැන් කලින් වගේම ගොතාගෙන යමු. කටුව පැටලුවා නූල දෙපාරක් ලූප් දෙකකින් ඇදලා ගත්තා. ලූප් 3ක් තියෙනවා. ඒකෙන් ලූප් දෙකකින් ඇදලා ගත්තා. ඉතුරු ලූප් දෙකෙනුත් ඇදලා ගත්තා. බලන්න කොච්චර ලේසියිද කියලා ට්‍රිපල් ක්‍රොෂේ එක. හුරු වෙනකොට ප්‍රැක්ටිස් වෙන්න කරලා අත හුරු කරගත්තාම නිකම්ම කරන්න පුළුවන්. මේක මේ ටී-ෂර්ට් යාන් එකක් නිසා චුට්ටක් කරන්න අපහසුයි. එහෙම නැතුව සාමාන්‍ය නූලකින් මේක ගොතා ගන්න ලේසියි. ඔයාලා කරලා බලන්න ඕනේ සාමාන්‍ය නූලකින්. ඔයාලට මේ වඩාත්ම වීඩියෝ එක පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මම මේ ටී-ෂර්ට් යාන් එක තෝරගත්තේ. දිගටම චේන් 7ට ඉවර වෙනකම්ම ට්‍රිපල් ක්‍රොෂේ දාගෙන යමු. ගිහින් බලමු ඊට පස්සේ කොහොමද අවසන් කරන්නේ කියලා. ඔයාලට අපැහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. බලන්න ওই වගේ දිගටම ඉවර වෙනකම්ම චේන් 7ටම ට්‍රිපල් ක්‍රොෂේ දාගෙන යන්න. ඔන්න මම ට්‍රිපල් ක්‍රොෂේ 7ම දාගෙන ඉවරයි. චේන් 7ටම දාගෙන ඉවරයි. එතකොට මේ වගේ තමයි පේන්න තියෙන්නේ. මම නූලත් කපා ගත්තා. නූල කපලා යාන් එක එළියට ඇදලා ගත්තා. ඔන්න අපි ට්‍රිපල් ක්‍රොෂේ එක ගොතලා ඉවරයි. බලන්න ලස්සනයිද කියලා. හරි. ඔන්න අද පාඩමත් අපි කරලා ඉවරයි. ට්‍රිපල් ක්‍රොෂේ එක කරගෙන යද්දි නොතේරෙන තැනක් තිබුණත් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඒ වගේම තමයි මම ක්‍රොෂේ YouTube channel එක තාම ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා ආදරෙන්. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලට notification එක ලැබෙනවා. වීඩියෝ එක බලන්න පුළුවන් වෙනවා. ඔන්න අපේ මූලිකම ගෙතුම් ක්‍රම ටික අදින් ඉවරයි. අදින් ඉවර නෑ. තව ඉස්සරහට මම අලුත් ගෙතුම් ක්‍රම වලට කියලා දෙනවා. බේසික්ම ටික කරලා ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට ලස්සන ස්ක්‍රන්ච් එකක් ගොතන්නේ කොහොමද කියලා දෙනවා. අපි මේ පාවිච්චි කරපු ස්ටිච් හැම එකක්ම ඒකට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් දිගටම මගේ මම ක්‍රොෂේ YouTube channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මගේ වීඩියෝස් හොඳයි නම් ලයික් කරන්නත්, කමෙන්ට් කරන්නත්, යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් තවත් දවසක අලුත්ම දෙයකින් අපි හමු වෙමු. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. බයි බයි.